හායි යාළුවනේ, කොහොමද ඉතින් හොඳින් ඉන්නව නේද? මාත් හොඳින් ඉන්නවා. අද නම් ඔයාලට මං ගේන්නේ පින්බර වෙසක් පොය දවස අපිට ගෙවුණු විදිය. ඔය වෙසක් කූඩු ටික එල්ලන ගමන් තමයි මහත්තයා ඉන්නේ. ඔය බල්බ් පැල් ටික දැන් ඉතින් ඔය රෑ වෙලා බල්බ් පැල් ටිකක් දාලා වෙසක් කූඩුවත් පත්තු වෙන්න දාලා දැන් මේ ඔයාලට පොඩ්ඩක් වීඩියෝ කරගත්ත පෙන්නන්න. දැන් ඉතින් අපි පන්සල් යන්න තමයි හදන්නේ. ඔයන දැන් පන්සලට ආවා. බලන්නකෝ මාර ලස්සනයි නේද? හරිම ලස්සනයි අද පන්සල. ඇත්තටම පුදුම ලස්සනක් තිබ්බේ. මට වීඩියෝ එකෙන් නම් ගේන්න බැරි වුණා. අපේ දුවලා දෙන්න උදේ සිල් ගත්තා. මම කිරිපුඩු පූජාව දානේ අපේ පහනට පූජා කරා. මට ඒ ටික නම් වීඩියෝ වල ගේන්න බැරි වුණා. දැන් මේ අපේ පන්සලට මේ විහාරගම කියන ගමෙන් ගේනවා මේ රැගෙන එනවා කොඩි ගසක්. හැම වෙසක් පොයටම එයාලා එක හදාගෙන ගේනවා. ඔය තියන්නේ කොඩි ගස තමයි. දැන් ওই පන්සලට රැගෙන එයාලා පෙරහැරකින් රැගෙන ආවා. අපේ ගමේ ඉතින් අර තියෙනවනේ ඉතින් පාරවල් වල අනුවට නම් දාලා තියෙනවා. ඒ මේ විහාරගම කියන ගමෙන් තමයි ඒක හදාගෙන ඉන්නේ. ඔය නම් ඉතින් පන්සල ඇතුලේ අපිට අයියලා වගේකුයි මල්ලිලා වගේකුයි මල් වගේක් බෙදුවා. නෙළුම් මල් වගේක්. ඒ තිබ්බේ නෙළුම් මල් ටික තමයි. හරිම ලස්සනයි. ඒ හැම දිනාටමත් පින් සිද්ධ වෙන්න ඕනේ. අර ඔයාලට දැන් ඔය මම පෙන්වුවේ නම් පන්සල ඇතුලේ වෙසක් කූඩුවක් තිබ්බා හදලා. ඒ වෙසක් කූඩුව තමයි ඇත්තටම වෙසක් පොය දවසේ මාර විදියට මේ හුළඟත් එක්ක හරි වෙනස අමුත්තක් තේරෙනව නේද? ඔය නම් ට්‍රින්කෝ ගියා අපි. ඔය ට්‍රින්කෝ ගිහපු වීඩියෝ ටිකක් මං ගත්තා. ඒව තමයි මේ ඔයාලට පෙන්නන්නේ. ඔය වෙසක් කූඩුවක් එහෙම තිබ්බා. ලස්සන තොරණකුත් තිබ්බා. හරිම ලස්සනයි ඒ තොරණ නම්. ඔය තොරණට දායකත්වය දුන්න හැමෝටම පින් සිද්ධ වෙන්න ඕනේ. කොච්චර මහන්සියක් වෙනවද? ඇත්තටම ගොඩාක් පින්නේ හැම දිනාටම. ඉතින් බලන්නකො මාර ලස්සනයි. ඇත්තටම වෙසක් හුළඟත් එක්ක හරි වෙනස් නේද? හරියට මේ හරි වෙනසක් දැනෙනව නේද? ඒ හුළඟ වෙනද හමන හුළඟ වගේ නෙමෙයිනේ. ඇත්තටම ඒක නම් කියලා කියන්න තේරෙන්නේ නැහැ. අදට ඉතින් වීඩියෝ එකෙන් මම සමුගන්නවා. මාව අහන් හිටියේ මාව බලන් හිටියේ හැමෝටම ගොඩාක් ස්තුතියි. පරිස්සමට ඉන්න. බුදු සරණයි.